එලා කොහොමද ඔයාලට? ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඇමසන් වනාන්තරයේ සැඟවුණු විස්මය. ප්ලාස්ටික් කන දිලීරය ඇත්තටම ලෝකය බේරගනේද? ඔයා කවදා හරි ප්ලාස්ටික් කන දිලීරයක් හමු වෙලා මේකෙන් ලෝකයේ ප්ලාස්ටික් ගැටලුව ඉවරයි කියලා පෝස්ට් එකක් හරි වීඩියෝ එකක් හරි දැකලා තියෙනවද? මේ කතාව අහද්දී නම් හිතෙන්නේ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක දර්ශනයක් වගේ. හැබැයි මේ කතාවේ විශාල කොටසක් ඇත්ත. නමුත් සමාජ මාධ්‍යවල එය බොහෝ විට අතිශයෝක්තියෙන් ඉදිරිපත් කරනවා. වීඩියෝ එකට යන්න කලින් මේ වගේ වටිනා වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අද අපි බලමු ඇමසන් වැසි වනාන්තරයෙන් හමු Pestalotiopsis microspora කියන දිලීරය ඇත්තටම මොකක්ද? එයට ප්ලාස්ටික් බිඳ දැමීමේ හැකියාව කොතරම්ද සහ එය ලෝකීය ප්ලාස්ටික් දූෂණයට සැබෑ විසඳුමක් විය හැකිද කියලා. මුලින්ම අපි ප්ලාස්ටික් ගැටලුව ගැන කතා කරමු. අද ලෝකයේ සෑම වසරකම ටොන් මිලියන 100 ගණනක් ප්ලාස්ටික් නිෂ්පාදනය කරනවා. එයින් විශාල ප්‍රමාණයක් භාවිතයෙන් පසු කසල බවට පත් වෙනවා. මේ ප්ලාස්ටික් වලින් බොහොමයක් ස්වභාවිකව දි รา පත් වෙන්න අවුරුදු 100 ගණනක් සමහර විට දහස් ගණනක් පවා ගත වෙනවා. ඒ නිසා ගංගා, මුහුදු, වනාන්තර පස සහ සත්ව ජීවිතයේ දැඩි ලෙස බලපෑමකට ලක් වෙනවා. විද්‍යාඥයන්ට තිබුණු ලොකුම ප්‍රශ්නය උනේ මේ ප්ලාස්ටික් පරිසරයට හානි නොකර බිඳ දැමිය හැකි ස්වභාවික ක්‍රමයක් තියෙනවද කියන එකයි. එමෙන්න මේ ප්‍රශ්නයට බලාපොරොත්තුවක් ගෙනාවේ ඇමසන් වැසි වනාන්තරයෙන් හමු කුඩා දිලීරයක්. 2011 වසරේ ඇමරිකාවේ යේල් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් සහ ශිෂ්‍ය කණ්ඩායමක් ඉක්වදෝරයේ ඇමසන් වැසි වනාන්තරයේ ශාක තුල ජීවත් වන අන්තර්ජීවී දිලීර අධ්‍යයනය කරමින් සිටියා. ඒ අවස්ථාවේ ඔවුන්ට හමු වුණා Pestalotiopsis microspora කියන දිලීර විශේෂය. රසායනාගාර පරීක්ෂණවලදී ඔවුන් පුදුම දෙයක් නිරීක්ෂණය කළා. මේ දිලීරයට පොලියුරේතන් නම් ප්ලාස්ටික් වර්ගයේ බිඳ දමා එයින් පෝෂණය ලබා ගැනීමට හැකියාව තිබුණා. මෙහිදී වැදගත්ම කාරණාව තමයි පොලියුරේතන් කියන්නේ අපි දිනපතා භාවිතා කරන බොහෝ භාණ්ඩවල අඩංගු ද්‍රව්‍යයක් වීම. සපත්තු, ගෘහ භාණ්ඩවල, ෆෝම්, මෝටර් රථ කොටස්, ආරක්ෂිත ආලේපන, හැලියම් සහ තවත් කාර්මික නිෂ්පාදන රැසක මේ භාවිතා වෙනවා. තවත් විශේෂත්වයක් තමයි මේ දිලීරය ඔක්සිජන් අඩු පරිසරයකත් ක්‍රියාකාරී වීම. බොහෝ කසල ගොඩවල් වල ඔක්සිජන් ඉතා අඩු නිසා සාමාන්‍ය ජීවීන්ට එවැනි තැන්වල ක්‍රියා කිරීම අපහසුයි. නමුත් මෙම දිලීරය එවැනි තත්ත්වයන් යටතේ පොලියුරේතන් බිඳ දැමීමේ හැකියාව පෙන්වා තිබෙනවා. එම නිසාම ඒ විද්‍යාඥයන්ගේ අවධානයට ලක් වුණා. නමුත් මෙතනදී සමාජ මාධ්‍යවල බොහෝ දෙනෙක් නොකියන වැදගත් කරුණු කිහිපයක් තියෙනවා. පළමුවෙන්ම මෙම දිලීරය සියලුම ප්ලාස්ටික් වර්ග ආහාරයට ගන්නවා කියන එක සත්‍ය නොවේ. ලෝකයේ භාවිතා වන ප්ලාස්ටික් වර්ග බොහොමයක් තියෙනවා. පොලිඑතිලීන්, පොලිප්‍රොප්ලීන්, PET, PVC, පොලිස්ට්‍රීන් වැනි විවිධ ප්ලාස්ටික් එකිනෙකට වෙනස් රසායනික ව්‍යුහයන් තියෙනවා. Pestalotiopsis microspora ගැන මුල්ම පර්යේෂණ ප්‍රධාන වශයෙන් සිදු කර තිබෙන්නේ පොලියුරේතන් සම්බන්ධයෙන්. දෙවනුව මේ දිලීරයේ ප්ලාස්ටික් ඉතා වේගයෙන් අතුරුදහන් කරනවා කියන අදහසත් වැරදි. රසායනාගාර තත්ත්වයන් යටතේ පවා ප්ලාස්ටික් බිඳ වැටීම කාලයක් ගත වෙන ක්‍රියාවලියක්. එය එක රැයකින් හෝ දින කිහිපයකින් සිදු වෙන්නේ නැහැ. දෙවනුව අද වන විට ලෝකයේ කසල ගොඩවල් පිරිසිදු කිරීමට මෙම දිලීරය කාර්මික මට්ටමින් භාවිතා කරනවා කියන ප්‍රකාශයත් නිවැරදි නැහැ. මේ සම්බන්ධයෙන් පර්යේෂණ දිගටම සිද්ධ වෙනවා. විද්‍යාඥයන් වැඩි අවධානයක් යොමු කරන්නේ දිලීරයම නොවේ. එය නිපදවන එන්සයිම හඳුනාගෙන ඒවා කාර්මිකව භාවිතා කළ හැකි ක්‍රම සංවර්ධනය කිරීමයි. ඒ කියන්නේ අනාගතයේදී විශේෂ ජෛව ප්‍රතික්‍රියාකාරකවලට හෝ අපද්‍රව්‍ය සැකසුම් මධ්‍යස්ථානවල මෙම එන්සයිම භාවිතා කර ප්ලාස්ටික් බිඳ දැමීම වේගවත් කළ හැකිද යන්න පිළිබඳව විද්‍යාඥයන් අධ්‍යයනය කරනවා. මේ ඉතා බලාපොරොත්තු සහගත ක්ෂේත්‍රයක් වුණත් තවමත් ඒ පර්යේෂණ සහ සංවර්ධන මට්ටමේ පවතිනවා. එය ලෝකයේ ප්ලාස්ටික් දූෂණයට සූදානම් විසඳුමක් බවට පත් වෙලා නැහැ. අදටත් ප්ලාස්ටික් දූෂණය අවම කිරීම සඳහා වඩාත්ම සාර්ථකම ක්‍රම වන්නේ ප්ලාස්ටික් භාවිතය හැකිතාක් අඩු කිරීම, නැවත භාවිතා කිරීම, ප්‍රතිචක්‍රීකරණය කිරීම සහ නිසි අපද්‍රව්‍ය කළමනාකරණයයි. විද්‍යාව අපට බලාපොරොත්තුවක් දෙනවා. නමුත් පරිසරය ආරක්ෂා කිරීමේ වගකීම තවමත් අපි අතේමයි. ඉතින් මේ වගේ සත්‍ය සහ විද්‍යාත්මක කරුණු පදනම් කරගත්ත වීඩියෝ තවත් බලන්න කැමති නම් මේ වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම ෂෙයා කරන්න. අපේ channel එක subscribe කරන්න. තවත් මේ වගේ රසවත් වීඩියෝ එකක් සමග නැවත හමු වෙමු.